අයියෝ අපේ අභිමානය නැති කරානේ. එවගේ මේ පාර යුද ටැංකි යුද උපකරණ පෙන්නුවේ නෑනේ. ඔන්න වැදගත් ප්‍රශ්නයක් අපට මතුවෙනවා. මේ රටේ අභිමානය කියන්නේ යුද ටැංකිද යුද උපකරණ ප්‍රදර්ශනය කිරීමද, එහෙමත් නැත්තම් මේ රටේ මනුෂ්‍යත්වය දරන දරුවන්, වැඩිහිටියන්, අපේ ආදිමුතුන් මිත්තන්, ඒ වගේම අපගේ රණවිරුවන්, මේ සෑම කෙනෙක් තුළම අපි දැකිය යුතු අභිමානය කුමක්ද? අප හැම කෙනෙක්ම ආගම් අදහන අය කියා මා සිතන අතර අපේ කිතුණු දැක්ම තුළ විතරක් නෙවෙයි, මම දන්නවා අනිකුත් සියලුම ධර්මයන් තුළ එක දෙයක් අපට පැහැදිලි. එනම් යුද උපකරණ කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට සාමය අපට උදා කරන ඒ ජීවමාන දෙවියන් වහන්සේ, එහෙම නැත්නම් ඔබ අදහන ඒ ධර්මයේ තිබෙන ඉගැන්වීම් අපට අවශ්‍යයි නේද? මේ ගැන ටිකක් හිතන්න. අපේ අභිමානය යුද ටැංකි කරා යුද උපකරණ කෙරෙහි අපි තැබුවොත් අපේ අනාගතයට මොකක් වෙයිද? මේ ගැනත් ඔබ ටිකක් හිතන්න.